හායි කොහොමද ඉතින් ඔන්න අදත් ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවා. පොඩි මැජික් එකක් කරා. මේ පැලේ ඇත්තටම මේ මුල් කුණු වෙලා මැරෙන්න ගිය පැලයක් මෙයා. ඉතින් මම මෙයාව මේ වගේ පිරිසිදු වැලි වල හිටවලා දැන් සතියකුත් ටික දවසක් වෙනවා, සතියක් දවස් 3ක් වගේ සතියකුත්. ඉතින් යාළුවනේ අද තමයි දැන් මෙයාව මම බලන්න යන්නේ. මෙයාගේ කොහොමද මුල් ඇවිල්ලාද මේවා කියලා. ඉතින් අද තමයි ඔන්න බලන්න යන්නේ. ඉතින් මට හිතුණා මේ මැජික් එකේ වීඩියෝ එක ඔයාලටත් අරන් එන්න ඕනි කියලා. ඉතින් ඔයාලත් ආසයිනේ මැරෙන්න මුල් කුණු වෙලා මැරෙන්න යන පැලයක් මේ විදිහට හරි බේරගන්න. ඉතින් ඒ නිසා තමයි එහෙම ආසා ඇන්තෝරියන් වලට ආදරේ ආස ඔයාලට තමයි මේ චූටි රහස අද කියලා දෙන්නේ සහ පෙන්වන්නේ. හරි, අපි බලමු දැන් මේකේ මුල් කොහොමද කියලා. මුල් ඇවිල්ලාද? මටත් ආසයි ඉවසිල්ලක් නැහැ බලන්න. වැඩේ සාර්ථකයි යාළුවනේ. හැබැයි මෙහෙමයි, දැන් මේක හිටවලා සතියක් විතර ඇතිනේ. ඇත්තටම මේකේ එක මුලක්වත් තිබ්බේ නැහැ. හරිද? ඔයාලා කිව්වට විශ්වාස කරන එකක් නැහැ. බලන්නකෝ මේකේ මේ බලන්න මේ. ඕන්න මම ඔයාලට හොදලා පෙන්නන්නම් මේක හොඳේ. ඉතින් ඔන්න බලන්නකෝ ඔයාලට පේනවද මම බොරුද කියන්නේ කියලා. මේ පැලේ මේ දණ්ඩ විතරයි තිබ්බේ. එක මුලක්වත්, පරණ එක මුලක්වත් ඔයාලට තියෙනවද බලන්නකෝ. පේන්නේ නෑනේ මේ පරණ එක මුලක්වත් මේ පැලේ නැහැ. මේ ඔක්කොම තියෙන කිරි මුල් ආපු කිරි මුල්. බලන්නකෝ මේ සතියයි දවස් 2-3ක් ඇති මම මේ පැලේ මේකේ දැන් මේ හිටවලා වැලි වල විතරයි හිටෙව්වේ. ඒ වුණාට මේකේ නියමට පැල මේ මුල් ඇවිල්ලා අලුත් කිරි මුල්. ඇත්තටම මට හරි සතුටුයි. ඔන්න ඔයාලට එක මුලක්වත් නැති මේ වගේ පොඩි ගහක වුණත් මුල් අද්ද ගන්න ලේසියෙම පුළුවන්. මේ පිරිසිදු වැලි වල හිටවන්න අනිවාර්යෙන් පිරිසිදු වැලි මඩ යන්න හොඳට හොදන්න ඕන. හොඳට හොදලා මේ වගේ භාජනයක මේක පිරිසිදුව හිටවන්න. හිටවලා මේ වැලි ඒ කියන්නේ වේලෙන්න දෙන්න එපා. වේලෙන්න දෙන්නේ නැතුව මේ වැලි මේ හොඳට සීතල තියෙන්න නිතරම මේ පැලේ බලා ගන්න. ඔයාලටත් අනිවාර්යෙන්ම මැරෙන්න යන මුල් කුණු වෙච්ච මැරෙන්න යන පැලයක් මේ විදිහට කිරි මුල් අල්ලලා ඔයාලට හොඳට මුල් මේ වර්ධනය කරගන්න පුළුවන් මේ පිරිසිදු වැලි වල හිටෙව්වට. ඉතින් ඔයාලත් කරනවද මේ වගේ දේවල්? ඉතින් ඔයාලගේ අදහසුත් මට කියන්න. ඔයාගේ අදහස් මට කමෙන්ට් කරන්න. ඉතින් යාළුවනේ අදට මම මේ වීඩියෝ එක ඉවර කරන්නම්. ඔන්න රහසක් නැතුව මුල් වර්ධනය වෙන මැජික් එක ඉක්මනින්ම කිරි මුල් අද්ද ගන්න පුළුවන් මැජික් එකක් මම ඔයාලට කියලා දුන්නා. ඉතින් ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඔයාලා හැමෝටම බුදු සරණයි. ගිහින් එන්නම්.